CPL ඉතිහාසයේ පළමු වතාවට පාපන්දු ක්‍රීඩාවේදී දඩුවම් පෙන්වීමට පෙනෙන රතු කාඩ් පට ක්‍රිකට් ක්‍රීඩාවේ පසුගිය අගෝස්තු 24 වෙනිදා පෙන්නුම් කරා. සාමාන්‍යයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේදී රතු කාඩ් පත් භාවිතා කරන්නේ නැහැ. මේක CPL ඉතිහාසයේ පළමු වතාව වගේම ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාව. ඉතින් මේ රතු කාඩ් පත නිකුත් කරේ කොල්කටා කණ්ඩායමට එරෙහිව. මොකද ඔවුන් සෙන් කයිට් කණ්ඩායමට එරෙහිව තරගයේ අවසන් පන්දු වාර 3 යැවීම ප්‍රමාද වූ බැවින් තමයි මේ රතු කාඩ් පත බින්සුරු විසින් නිකුත් කරලා තියෙන්නේ. මේ රතු කාඩ් පත නිකුත් කර පසු එක් ක්‍රීඩකයෙක් ඉවත් කරලා ක්‍රීඩකින් 10 දෙනෙක්ව තමයි පිටියේ තියාගන්න පුළුවන්. ඊට පස්සේ තමයි ඉතිරි පන්දු වාර 3 ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහට තමයි වෙලා තියෙන්නේ. ඉතින් ඉවත් කරන ක්‍රීඩකයා පිළිබඳ තීරණය කරන්නේ කණ්ඩායම නායකයා විසින්. ඉතින් කොල්කටා කණ්ඩායමේ නායකයා වෙලා හිටියේ පොලාඩ්. ඉතින් ඔහු තීරණය කරනවා සුනිල් නාරායන්ව කණ්ඩායමෙන් එළිය තියන්න. ඉතින් ඔහු පිටියෙන් ඉවතින් තබා තමයි ඉතිරි පන්දු වාර 3 යවල තරගය අවසන් කරලා තියෙන්නේ. ඉතින් මේක ක්‍රිකට් ක්‍රීඩාවේ පළමු වතාවට පෙන්නු රතු කාඩ් පතක්. ඉතින් තවත් මේ වගේ අලුත් වීඩියෝකින් හමු වෙමු.